नाना प्रकार ගෞරවනීය අපේ හාමුදුරුවනේ සමාව අවසරයි හාමුදුරුවරුන්ටත් තියෙනවා මේ ගතිය ටික. චන්දියෝ වාගේ ඔය මාධ්‍ය බලන්නකෝ. එහෙම චන්දියෝ වාගේ රංගපාන හාමුදුරුවරු ඉන්නවා. කුඩුත් එක්කන් හිරේ ගිය අයියේ පෙරේද දැක්කා නේද? පිස්සු නෙමෙයිද? වැඳ දීපු බත් කාලා කරන්න තිබ්බේ ඕකද? අනන්ත දුක් ඉඳලා මිනිස්සු හම්බ කරලා ගෙනාපු වස්තුවෙන් පිළියෙල කරලා අග්ගම පිළියෙල කරලා ගෙදර උදේට සම්බෝලයි බතුයි පන්සලට කරවල බැදුමයි කිරි හොද්දයි සම්බෝලයි කැකුළු බතුයි අර ගෙදරේ කාට දත් නැතුව අමන්දලා ගිලින්නේ එවුන්දා වතුරත් එක්කන් සම්බෝලයි බතුයි හාඳුරුවන්ට අරක ගෙනහිල්ලා දීලා මට කියපල්ලකෝ මේ ඉන්න එක පිරිමියෙකුටවත් ගෑණි බත් එක ඔහොම දීලා වඳිනවද? උඹලගේ කරුමේ උඹලගේ කරුමේ ඒක. හැබැයි පන්සලේ හාඳුරුවන්ගෙන් අහපල්ලකෝ උඹලගේ ගෑණිම දානේ කාරගෙන ගිහිල්ලා දීලා තෝ හම්බ කරපු සල්ලි යන්නේ තෝ හම්බ කරපු සල්ලි තෝගේ බඩු මුට්ටු ඔක්කොම උඹට දෙනවටවත් වඩා රසට පිළියෙල කරලා අරන් ගිහිල්ලා පූජා කරලා දන ගහලා පසඟ තියලා වැඳලා එන්නේ. එහෙව් ලැබීමක් ලබන මිනිහා අර වාගේ නිර්වත් වැඩක් කරනවද? අපේ හාඳුන්නේ අපේ සංඝ සමාජයේ නිකලල් කළා නම් මේ රට නිකලල්. මිහිඳු හාමුදුරුවෝ හදපු රට මේක. දේවානම් පියතිස්ස මහා නරේන්ද්‍රයාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් කර්මාන්ත 64ක් මේ ශ්‍රී ලංකාවට අඳුන්වලා දීලා පාපයෙන් පිරිච්ච මිනිස්සු ආධ්‍යාත්මයේ පිහිටවලා නිර්මාණය කරපු ශ්‍රී ලංකාව සංඝයා වහන්සේ අත පවරලා තිබ්බේ. භික්ෂු අත පවරලා තිබ්බේ. උන්වහන්සේලාට අනුදැන වදාලා පරපුරෙන් පරපුරට දායාද කරමින් නිර්වාණගාමී ශ්‍රී ලංකාවක් හදන්න. හැබැයි එහෙම හැදුවා මිහිඳු හාමුදුරුවෝ. ඒ හදාපු ශ්‍රී ලංකාව ටික දුරක් එනකොට ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාව වුණා. බුදුන්ගේ දේශේ ශ්‍රී ලංකාව වුණා. ඇයි? වැඩිපුරම මහරහතන් වහන්සේලා වැඩ හිටපු පිම්බිම වුණා ලංකාව. හාමුදුරුවෝ කොච්චර ඉඳලාද? මේ එහා පැත්තේ සිතුල්පව්ව රාජමහා විහාරේ ඔයාලට යාබද? සිතුල්පව්ව රාජමහා විහාරේ විතරක් 60000ක් ඉඳලා තියෙනවා. කොහොම දන් දෙන්න ඇද්ද පුතේ? 84000ක් වේර විහාර. 84000ක්. එකක 60000යි. මම මේ ඊයේ පෙරේදා බණට ගියා. ඒත් අඟුරුකොළ පැලැස්සටම අයිති ගම්මානයක ඒ රාජමහා විහාරයේ කාවන්තිස්ස මහා නරේන්ද්‍රයා පූජා කරලා තියෙන 20000ක් ආමුදුරවරුන්ට. ඔව්. පූජා භූමිය අක්කර 200ක් තියෙනවා. 20000ක් ආමුදුරවරුන්ට වැඩ ඉන්නේ. අපේ අනුරාධපුර රාජධානියේ තියෙනවා මහසෙන් මහරජුරුව කරවපු මහසෙන් විහාරයේ හාමුදුරුවරු 12000කට සත්කම් කිරීමේ පහසුකම් ඇති රෝහලක්ද සහිතව කෝටි 30කට එහා සෙනග ඉඳපු ලංකාව හාමුදුරුවරු ඉඳලා තියෙනවා ලක්ෂ ගාණක්. එවැනි පිම්බිමක් ලෝකේ ශ්‍රේෂ්ඨතම තැනට ගේන්න පාදක වුණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ආර්ය කුල මහා සංගරුවන අපේ හාමුදුරුවනේ. ආර්ය කුල මහා සංගරුවන. ඒක අපෙන් ගිලිහුණා. ගිලිහිලා ගිහිල්ලා. භික්ෂූන්ගෙන් ගිලිහුණා, භික්ෂුණීන්ගෙන් ගිලිහුණා, උපාසකයන්ගෙන් ගිලිහුණා, උපාසිකාවන්ගෙන් ගිලිහුණා.
වැරද්ද සිද්ධ වුණා කියලා අවබෝධ කරගෙන ඒ වැරද්ද නිවැරදි කෙරුවේ නැත්නම් මේ අපාගාමී ගමන නවත්තන්න බෑ. සිහිය පිහිටුවාගෙන නවත්තන්න ඕන. කුණ්ඩලකේසි එවැනි ජීවිතයක් නවත්තලා කන පිට හරවපු ලස්සන කතාවක් අරබයා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට වදාළේ. අපිට පුළුවන් බැරි නෑ. හොඳ ප්‍රතිපත්ති ගරුක බුද්ධිමතෙක් හැටියට පිහිටියොත් දිනන්න පුළුවන්. කුණ්ඩලකේසීගේ ජීවිතේ භද්‍ර යෞවනේ අවුරුදු 16යි හොරා අරන් යනවා පාරේ. හොරා ලස්සන කොල්ලා. අවුරුදු 20ක විතර හොඳ ශරීරය. උසට සරිලන මහතට සරිලන උස පෙනුම පාට බෝලේ වගේ. බස්නාහිරින් බැහැගෙන යන ඉරේලිය මේ කොල්ලට වැටිලා මරණ බීතියට දාඩිය වැක්කරන කොල්ලව තවත් දිලිසෙනවා. කුණ්ඩලකේසි දැක්ක ගමන් හිතුණා මගේ මිනිහා වෙනවා නම් මේක කොච්චර සැප විඳ හැකිද? එක පාරටම කුණ්ඩලකේසිට හිතුණා අර රූපේ දැකලා. කුණ්ඩලකේසි වසී වෙලා දැන් මරන්න ගෙනියන්නේ. මරන්න ඉස්සෙල්ලා ගන්න ඕනෑ කියලා හිතලා දුවගෙන පල්ලෙහාට එනකොට අම්මයි අප්පච්චි දෙන්න මැදදී හම්බුණා. දෙමව්පියෝ දෙන්න ගාව වැටිලා කුණ්ඩලකේසි විලාපයක් කියනවා මං සියදිවි නසා ගන්නවා. ආන් අර පාරේ ගෙනියන කොල්ලව මරණයෙන් බේරලා මට කසාද බැඳුවේ නැත්තම් මට වෙන මිනිස්සු ඕනන්නේත් නැහැ, මට ජීවිතේ ඕනන්නේත් නැහැ. මං සියදිවි නසා ගන්නවා කියලා අරකාම ඕන කියලා ඒ මත හිටියා. දන්නා තරම් කරුණු කිව්වත් අම්මයි තාත්තයි මේකි නෙමෙයි පුතා වැටෙන්නේ. ඒ කුණ්ඩලකේසි මේ කුරුවිට මේ කිලා කී දෙනෙක් කොහොම රස්තියාදුකාරයෝක පැනලා ගියාද? නැද්ද? මෙතන අම්මලා සාක්ෂි මට. මෙතන ඉන්න අම්මලාගෙන් යම් ප්‍රමාණයක් සාක්ෂි ඔබේ දුව ඔබ එපා කියද්දි ඉස්කෝලේ යද්දි හැදෙන වැඩෙන වියේදී කාලකන්නියෝ එක පැනලා ගියාද නැද්ද? හොඳට බලන්න. අතීතයේ අවුරුදු 10 ගානකට එහාදී කුණ්ඩලකේසිට එහෙම වුණා කියන එක විස්මයක් නෙමෙයිනේ පුතා. අදත් මේ ජීවමානව අපිට පේන්න තියෙද්දි නේද පුතේ? අපේ අහවල් යාළුවා අහවල් පේන්නේ නැද්ද? ඔහොම බලන්නකො පේන රවුමක් පේනවා පුතා. උපාඩි රවුමක් පේනවා. වටපිටාවේ කරපු අපරාධ ඒ වගේ ලබාපු දඬුවම් මේක තමයි ඇත්ත. ලෝකෙ දිහා බලලා ජීවිත හදාගන්න තියෙන්නේ. එවැනි එකක් නොවෙන්න. එකපාරක් පිච්චුනාම ආපහු ඒකට අත දාන්නේ නැහනේ. අනිත් එක පිච්චිච්ච බව දැන ආයෙත් අත දාන්නේ නැහනේ ළඟ ඉන්න එක. ඒක අපිට දැනෙන්න ඕන. ඒ අපරාධය දැනුණාම නවත්ත ගන්න. ඒක බුද්ධියෙන්ම බලන්න ඕන. අතිශය මෝඩයෙකුණොත් අතොට බෑ හිටුකෝ මන් දාන්න කියලා ආපහු අර ගිනි කොට අත දානවා. බේබද්දෙක් බීලා ගෙදර ගිහිල්ලා දොරේ යතුරු දාලා එතන තියෙන වලකට මල් පාත්තිය චූටි වලකට දාලා මූ යතුරු දාලා ගියාට පස්සේ කුණ කට්ටෙක් බහැලා අරකට මූ ඇවිල්ලා මේ ඇඟිලි දෙක දාලා යතුරු ගන්න හදනකොට කුණ කට්ට කෑවා. කුණ කට්ට කෑවා මෙහෙම එබිලා බලනකොට කුණ කට්ටා ඉන්නවා. මේක මොකද කෙරුවේ? එකන්නේ කෑවේ මේකත් කාකෝ. තනි ඇඟිල්ල දැම්ම මේකත් කාකෝ. නැමුවා අනිත් එකත් දැම්ම මේකත් කාකෝ ඉතින්. ආසාවනේ මේකත් කාකෝ. ඇඟිලි පහම කුණ කට්ටට දුන්නා කියන්නකෝ. එහෙම උන් ඉන්නවා.
ඒ තරම්ම මොලයක් නැති තිරිසන්නුන්ටත් එහා ගිය මිනිස්සු මේ සමාජේ නැද්ද? ඉන්නව නේද? ඉන්නවා. බල්ලෙක් දීගෙට ගන්නේ වැඩිවිය පැමිණිච්චි ඍතු කාලයේ පහළ වෙච්ච බැල්ලියක් පමණයි. මේ මනුස්ස ලෝකේ අපේ වාසි මහත්තයා චූටි දැරිවිගේ ඉඳලා වයෝවෘද මැහැල්ල දක්වා දූෂණය කරනවා. ඒ විතරකුත් නෙමෙයි. මේ ලංකාවේ මෑත ඉතිහාසයේ මැරිලා වලදාපු ගෑනුන්ව දූෂණය කෙරුවානේ. මොන බල්ලාද එහෙම කෙරුවේ මේ රටේ? මේ ලෝක ධාතුවේ තිරිසනෙක් එහෙම කරපු එකක් අපි දැකලා තියෙනවද අහලා තියෙනවද? නෑ. හැබැයි මේ මිනිස්සු හැටියට ඉන්න ලෝකේ මේ මෙවුන් තිරිසනුන්ටත් එහා යුවා කරපු බව අපි දන්නවා. හේතු ධර්මයක් නැති තැන තිරිසනුන් තමයි ඉන්නේ. ධර්මයේ නැති තැන තිරිසනුන් තමයි ඇති වෙන්නේ. ඒ ලෝකය අපිට ඇහැට පේනවා. ඒක දැක දැක ඒ ගමන යන එක නවත්තන්නයි ඕනේ.